ශ්‍රී ලංකාවේ දේශපාලනය වෙනස් කළ වෙඩිහඬ SWR බණ්ඩාරනායක ඝාතනය 1959 දෙසැම්බර් 25 වෙනි උදෑසන කොළඹ රොස්මීඩ් පෙදෙසේ අගමැති නිල නිවස ඉදිරිපිට සාමාන්‍ය ජනතාව පෙළ ගැසී හිටියා. එදත් අගමැති SWR බණ්ඩාරනායක මහත්තයා ජනතාවගේ ගැටලු වලට සමන් දීමට සූදානමින් හිටියා. කිසිවෙකු හිතුවේ නැහැ මිනිත්තු කිහිපයයි ගත වුණේ. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සදහට වෙනස් කරන වෙඩිහඬ අසන්නට වුණා. මේ කතාව ආරම්භ වෙන්නේ 1959 වසරෙන්. එම වසරේ මහමැතිවරණයෙන් බණ්ඩාරනායක මහත්තයා විශිෂ්ට ජයග්‍රහණයක් ලබා අගමැති ධූරයට පත් වුණා. සිංහල පමණයි භාෂා ප්‍රතිපත්තිය ඇතුළු ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කරා. ඒවට විශාල ජනතා සහයෝගයක් ලැබුණා. තවත් පාර්ශව ගණනාවක් අද වගේම තමයි විරෝධයක් ඇති වුණා. ආගමික නායකයන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයින් සහ විවිධ බල කණ්ඩායම් අතර ක්‍රමයෙන් අර්බුද ඇති වුණා. 1959 සැප්තැම්බර් 25 වෙනිදා උදෑසන සාමාන්‍ය පරිදි ජනතාව හමු වෙමින් සිටියේදී බෞද්ධ භික්ෂුවක් වූ තල්දුවේ සෝමාරාම හිමි අගමැතිවරයා වෙත ලං වුණා. හදිසියේම පිස්තෝලයක් ඇදගෙන වෙඩි කිහිපයක් අගමැතිවරයාට තැබුවා. අගමැතිවරයා බරපතල තුවාල ලැබුවත් ඔහුව වහාම රෝහලට රැගෙන ගියා. එම අවස්ථාවේදී බණ්ඩාරනායක මහත්තයා සිහිබුද්ධියෙන් සිටි බවටයි වාර්තා වෙන්නේ. වාර්තා අනුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ වෛරය පතුරවා නොගන්නා ලෙසයි. එම ප්‍රකාශය අදටත් ශ්‍රී ලංකා ඉතිහාසයේ බොහෝ දෙනා සිහිපත් කරන අවස්ථාවක්. වෛද්‍යවරුන් පැය ගණනාවක් ඔහුගේ ජීවිතේ බේරා ගැනීමට උත්සාහ කළා. නමුත් සැප්තැම්බර් 26 වෙනිදා උදෑසන ඔහු මිය ගියා. එම පුවත රට පුරා කම්පනයක් ඇති කරා. දහස් ගණන් ජනතාව අවසන් ගෞරව දැක්වීමට කොළඹට පැමිණියා. වෙඩි තැබූ තල්දුවේ සෝමාරාම හිමියන් වහා අත්අඩංගුවට ගත්තා. නමුත් පරීක්ෂණ ඉදිරියට යද්දී මේක එක් පුද්ගලයෙකුගේ ක්‍රියාවක් පමණක් නොවේ සැකයක් මතුවුණා. ඒ අනුව විශාල අපරාධ පරීක්ෂණයක් ආරම්භ වුණා. පරීක්ෂණවලදී ප්‍රබල බෞද්ධ භික්ෂුවක් වූ මාපිටිගම බුද්ධ රක්කිත හිමියන්ගේ නමත් ඉදිරිපත් වුණා. ඔහු සමග ව්‍යාපාරිකයෙකු වූ HP ජයවර්ධන මහතාටද කුමන්ත්‍රණ චෝදනා එල්ල වුණා. දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් පස්සේ තල්දුවේ සෝමාරාම හිමි ඝාතනය සිදු කළ බවට වරදකරු කරනු ලැබුවා. මාපිටිගම බුද්ධ රක්කිත හිමියන් සහ HP ජයවර්ධන මහතාද කුමන්ත්‍රණයට වරදකරුවන් ලෙස අධිකරණය තීරණය කරා. කෙසේ වෙතත් මේ නඩුව අවසන් වූ පසුවත් ප්‍රශ්න ගණනාවක් ඇති වුණා. ඇත්තටම කුමන්ත්‍රණයේ අරමුණ කුමක්ද? ඊට සම්බන්ධ වූ පිරිස කවුද? තවත් මේක පිටිපස්සේ බලවත් පුද්ගලයන් හිටියද? යන ප්‍රශ්න අදටත් ඉතිහාසඥයින් අතර විවාදයට ලක් වෙනවා. බණ්ඩාරනායක මහත්තයාගේ මරණයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය විශාල හැරවුමකට ලක් වුණා. අන්තර්වාර පාලනයක් ඇති වුණා. පස්සේ 1960 මැතිවරණයෙන් ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලොව ප්‍රථම කාන්තා අගමැතිවරිය ලෙස ඉතිහාසයට එක් වුණා. අදටත් බණ්ඩාරනායක ඝාතනය ශ්‍රී ලංකාවේ වැඩිපුරම අධ්‍යයනය කරන ලද දේශපාලන ඝාතනයක් ලෙස සැලකෙනවා. එය එක් පුද්ගලයෙකුගේ ඝාතනයක් පමණක් නොව රටේ දේශපාලනය ගමන්මග වෙනස් කරපු ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වෙච්ච සිදුවීමක්. මේ කතාවෙන් අපට ලැබෙන ලොකුම පාඩමක් කියලා දෙනවා. දේශපාලනයේ ප්‍රචණ්ඩත්වයේ කිසි විටක රටක ජයග්‍රහණයක් ගෙන නොදෙන බවයි. එය බොහෝ විට නව ගැටුම්, සැකයන් සහ පරම්පරා ගණනාවක් පුරා පවතින ප්‍රශ්න ඉදිරි කරමින් ඉතිහාසයේ අඳුරු පිටුවක් බවට පත් වෙනවා. මෙවැනි දේශපාලන ඝාතන රැසක් අප රටේ වෙලා තියෙනවා. මේ වෙනතුරුත් සිදු වී තිබෙනවා. තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.